අයිබෝවන් කොහොමද ඉතින් යාළුවනේ ඔයාලා සියලුම දෙනා හොඳින් ඇතයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයාලට තවත් විශේෂ වැදගත් පණිවිඩයක් අරගෙන තමයි මම ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනත වගේම පුංචි ඉල්ලීමක් කරන්න තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා notification bell එක all දාලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ මේ වෙනකොට දෙවන අධියරේ අයට සිස්ටම් වලට මුදල් රජය විසින් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් එතනදී ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා බැංකුවෙන් මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ 2026 අප්‍රේල් මාසයේ 10 වෙනිදා කියලා. ඉතින් ඔයාලට ඒ નિયમિત දිනේටම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පළමු අධියරේ අයට තවම සිස්ටම් එකට මුදල් දාලා නැත්තේයි කියලා ගොඩක් දෙනෙක් මේ වෙනකොට විමසනවා. ඉතින් ඒ අයට මුදල් ප්‍රමාද වෙන්නේ නැහැ. සිස්ටම් එකට මේ වෙනකොට දාලා තියෙන්නේ අප්ඩේට් වෙලා නැති නිසා තමයි ඒක පෙන්눔 කරන්නේ නැත්තේ. ඔයාලට සෙන්සුරාදා ඉරිදා වගේ වෙනකොට මේක සිස්ටම් එකට අප්ඩේට් වෙලා ඔයාලට සඳ වෙනකොට බලා ගන්නත් පුළුවන්. ඉරිදා වගේ වෙනකොටත් ඔයාලට මේක පෙන්눔 කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. හැබැයි එතකොට ඔයාලට සමහර විට අප්ඩේට් වෙලා අප්ඩේට් කරපු දිනේ තමයි ඔයාලට ඒකේ බලා ගන්න පුළුවන්. ඒකෙසේ වෙතත් ඔයාලට සඳුදා වගේ වෙනකොට අනිවාර්යයෙන්ම සිස්ටම් එකට අප්ඩේට් වෙලා බලා ගැනීමේ හැකියාව තියෙනවා පළමු අධියරේ අයටත්. හැබැයි එතනදී ගොඩක් දෙනෙක්ට ගැටලුවක් ඒවි. පළමු අධියරේ සමීක්ෂණය කරන්න ආපු අයට මේ මුදල් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ අයට. ඉතින් ඔයාලගේ මොනවා හරි වෙනස්කමක් කරලා ඒ නිලධාරීන් විසින් මොනවා හරි දෙයක් අසසම සුපසාධක ප්‍රතිලාභ මණ්ඩලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කමිටුවට දැනුම් දීලා තිබුණොත් මෙන්න මේ වගේ විදිහට ඒකට අභියාචනයක් ඔයාලට එතෙන්න වැටිලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ මුදල් ටික හෝල්ඩ් වෙලා පවතිනවා. ඉතින් එතකොට ඔයාලට අප්‍රේල් මාසෙ වෙනකොට මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ එතනදී. ඉතින් අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකද නොවේයි කියලා විශ්වාස කරන්න බෑ මේ විදිහට යන විදිහ අනුව. මොකද සමහර නිලධාරීන් ඉන්නවා හිතුමතේ සමීක්ෂණ කරපු නිලධාරී, සමහර නිලධාරීන් ඉන්නවා සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. ඒගොල්ලොන්ට උවමනා විදිහට තමයි මේ සමීක්ෂණ සහ ඒගොල්ලොන්ගේ රාජකාරිය කරන්නේ. ඒ අසසම සබදාදක ප්‍රතිලාභ මණ්ඩලයටවත් රජයටවත් ඒ account එකේ ස්වභාවය අනුවවත් නෙවෙයි ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ. ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ ඒගොල්ලොන්ට හිතුන විදිහට තමයි ඒ දේවල් කරන්නේ. ඒක නිසා ගොඩක් දෙනෙක් අස්වැසුමෙන් නිරපරාධ මේ වෙනකොට අයින් වෙලා ඉවත් වෙලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඒ වගේ අකටයුතුකම් සිද්ධ වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම ඉදිරියේදී ඒවා හෙලි කරන්නම්. රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක ඔයාලට අප්‍රේල් 10 වෙනිදා වෙනකොට පළමු සහ දෙවන අධියරේ හැමෝටම මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සෑම දෙයක්ම හරියට දිනේට හරි වෙලාවට මම ඔයාලව දැනුවත් කරන්නම්. රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, තව යාළුවන් අතරේ බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.